Hi guys, welcome to my channel. Today I'm going to show you how to make a polos curry. This is my friend Anil Kotagoda is my one of a good friend. So he knows how to cook polos curry. The proper recipe he knows. So I'm going to show you how to make polos curry. Before you're going to cook polos curry, you have to choose a good polos. This polos we got from my friend from Sri Lanka. සෝ මේ පොලස් කර එක අද ඉස්සර අපි පොලස එක හොඳට මේ වගේ කපා ගන්න අවශ්‍යයි කෑලි වලට ගොඩක් පොඩියට නැතුව සාමාන්‍යයෙන් පීසස් ගොඩක් කපාගෙන හොඳට කපන් ඉස්සර දෙකට පළලා ඒකේ තියෙන අර මේ ඔක්කොම අර කිරි වගේ තියෙන ඔක්කොම ටිෂු එකක් අරගෙන හොඳට පීදලා ඊට පස්සේ වතුරෙන් හොඳට සෝදලා මේ වගේ කපාගත්ත පොලස් ටික මේ භාජනයට දාන්න ඕනේ සෝ මේ පොලොස් එක පොඩ්ඩක් ලොකුයි නමුත් මේක හොඳ පොලොස් එකක් සෝ මේ මගේ යාළුවා කිව්වා මේක හොඳ පොලොස් ගෙඩියක් කියලා සෝ පොලොස් ගෙඩියක හොඳට තිබ්බා තමයි ඒ පොලොස් එක කරි එක හොඳ ටේස්ටි එකට එන්නේ සාමාන්‍යයෙන් ඒ පොලොස් එක හරියට නැත්තම් ඔබ කරි යදුවට පස්සේ ඒ පොලොස් කරි එක රස නැතු වෙනවා සෝ එයා ලන්ච් එකට අපිට මේ ඩිෂ් ටික අපිට අදලා තිබ්බා different variety of dishes moringa and all so මේ lunch preparation මේ යා පොලොස් එක කපන්නේ රැට අපිට උයලා දෙන්න නිසා යා දෙන්නම ඒ පොලොස් ටික කපලා තැම්බෙන්න දාන්න යනවා යා so now මේ පොලොස් ටික කපාගත්ත පොලොස් ටික හොඳට ඇල්ලුවත් හොඳට සෝදන්න අවශ්‍යයි ඒ ඔක්කොම ක්ලීන් වෙන්න තරම් හොඳට පිරිසිදුවට හොඳට සෝදන්න පොලොස් ටික සමහරට කිරි එහෙම තිය පොලොස් ටික එනිසා හොඳට සුද්ධ කරලා ඒ ටික හොඳට පොඩියට කපලා මේ වගේ ගොඩක් පොඩියට නැතුව සාමාන්‍යයෙන් ගානට අර කපලා නැත්නම් ගොඩක් පොඩියට කැපුවා නම් ඒ පොලොස් ටික හොඳට අර මොනවද කියලා දිය වෙලා යයි. ඒ නිසා සාමාන්‍යයෙන් ගානට ඔයගලන් කපාගෙන හොඳට සෝදලා එක භාජනයට දාලා වෙනම ඊට වතුර ටිකක් පුරවලා ඒකට දැන් අපිට තියෙන්නේ ඒ පොලොස් ටික හොඳට තම්බ ගන්න විතරයි තියෙන්නේ. සෝ වතුර ගන්නට මේ වගේ දාන්න අවශ්‍යයි. So guys මේ පොලොස් එක තැම්බුණාට පස්සේ ඒක අරගෙන ඒ උඩ තියෙන ස්කින් එක ඔයගලන් කපලා අයින් කරන්න අවශ්‍යයි. ඒකත් එක්ක දාලා උයන්න එපා. ඒක අයින් කරලා ඒ ටික වෙනම භාජනයට මේ කපාගෙන දාන්න ඕනේ. ඔයගලන් බොයිල් කරන මොහොතේ ස්කින් පිටිම කපලා තමයි දාන්න අවශ්‍යයි නැත්නම් ඔයගලන් ස්කින් එක කපලා දාලා බොයිල් කරාට පස්සේ සමහරට ඒක අර පොලොස් ටිකේම පොඩි වෙලා යයි. ඒතකොට පොඩි අර කෑලි වගේ කොටස ඔබට ඒක ලැබෙන්නේ ඒ නිසා බොයිල් කරාට පස්සේ මේ වගේ අරගෙන අර ස්කින් ටික ගලවලා අයින් කරලා හරියට පොඩියට කපලා පොඩියට සාමාන්‍යයෙන් කපලා ඒක වෙන භාජනයකට දාලා අරන් තියන්න. ඉතින් අපි ආකපාගෙන ඉන්න මොහොතේ අපි සාමාන්‍යයෙන් අර පරණ අපේ ජීවිතේ ඒ කතාව ඉතින් කතා කරගෙන ඉන්නවා අපි දැන් අපි ජීවිතේ ලයිෆ් එකේ අපි කොහොමද මීට් උනේ මේ ඩුබායි එකට ආවට පස්සේ අපි කොහොමද සෙට් උනේ අපි කොහොමද ඊට පස්සේ ෆැමිලි ෆ්‍රෙන්ඩ් වුණා අපි එයා අපිට එතකොට මේ පොඩි දේවල් අපි ඉතින් ඉස්සර දේ මතක් කරලා අපි කතා කරගෙන ඉන්නවා ඒ සාමාන්‍යයෙන් අපේ ජීවිතේ පරණ දේවල් අපිට මතක් කරන මොහොතේ ගොඩක් සතුටුයි. දැන් ඒ කාලය වගේ නෙමෙයි මේ කාලේ. So totally different now. Life is changed, not like before. So ඒ ගැන කතා කරගෙන අපි ගැන මම වීඩියෝ කරගෙන ඉන්නේ ආව වයිෆ් සුගන්නිය අතන ඉඳගෙන අපිත් එක්ක කතා කරගෙන ඉන්නවා. ඉතින් ලයිෆ් එක ගොඩාක් වෙනස් වෙලා අපේ ජීවිතේ. අපි අවුරුදු ගානට පස්සේ ලයිෆ් එක ගොඩක් වෙනස්. ඉස්සර වගේ නෙමෙයි. මේ ලෝකෙත් ගොඩාක් වෙනස් වෙලා, මිනිස්සු ගොඩාක් වෙනස් වෙලා. අපි දේවන් වහන්සේ සුතිවෙන් කරන්න අවශ්‍යයි. තාම අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක තියාගෙන අපි යනවා. එයා අපි දෙන්නම ගොඩක් මීට් වෙන්නේ සාමාන්‍යයෙන්. එයාත් ගොඩක් බිසි, මමත් ගොඩක් බිසි. සාමාන්‍යයෙන් ඉඳලා හිටලා තමයි අපි දෙන්නම පොඩක් chat කරගන්නේ, එකතු වෙන්නේ පවුල්, family friends වගේ. ඉතින් මේ වගේ තමයි අපේ ෆ්‍රෙන්ඩ්ස් එක. අපි සාමාන්‍යයෙන් හැමදාම අපි කතා කරන්නේත් නැහැ. වෙලා තිබ්බත් එයා මෙසේජ් කරයි මම කෝල් කරනවා. එහෙම තමයි ෆ්‍රෙන්ඩ්ෂිප් එක. සමහර කට්ටිය අනිත් බෙද මේක දැන් ඔය තම්බලනේ හදන්නේ සමහර නිකන් හදනවනේ. කට්ටිය මුලින්ම කපලා අරගෙන ඒකම දානවා. නිකන් ඉතින් සමහර කට්ටිය ඇවිල්ලා පොලොස් හදන්නේ දැන් මෙයා තම්බලා ඊට පස්සේ අරගෙන තමයි මික්සර් එක දාලා හදන්නේ. නම් සමහර කට්ටිය ඇවිල්ලා ඒමම තම්බන්න නැතුව ඒක පීල් කරලා ස්කින් එක හොඳට කියුබ් කට් කරලා ඒක දෙක මික්සර් දාලා තම්බන්න අරින්න ඇරලා
ඒක ග්‍රේවි විදිහට අදන්න පුළුවන්. සමහර ඩ්‍රයි එකට සමහරට ග්‍රේවි වලට so many people, right? The different people, they will cook different style. So this is Mr. Anil Gothagada's own ingredients. So guys, if you any comments, you can mention all ingredients. I will put under the comments box. In YouTube you can watch everything. He's not on a cook, but he's a very tailor, designer, design maker, wedding frocks and the party frocks, whatever he can stitch, and he can, yeah. Now we are in Dubai, Al Khail Gate. Night, what time night? It's almost 11:30. So still, he's with all his busy schedule, he's trying to make us polos. It's a Sri Lankan tradition food. You guys will really love it. So whenever you have chance, try to make this, and you can keep it for 2-3 days. It will not get spoiled. Keep watching. We'll show. Then we need a coconut. So main ingredient is a coconut. If you put coconut into the polos curry, it's very tasty, very different taste will come. So this is a Sri Lankan coconut. මේකින් බොන්න මේක නෑන මේකම් බොන්න මේක තියම් බොන්න කට ඕ කවුස් බොන්න බොන්න තිය ඔක්කමටක හරි නැද Coconut water. Normally coconut water එක අපි විසි කරන්න එක අපි බොනවා because අපි ඇඟට සීතල ගතියක් දෙන්නේ, good for medicine. So අපි සාමාන්‍යයෙන් පොල් කැඩුවට පස්සේ අපි ඒ වතුර විසි කරන්න අපි බොනවා එක. It's yummy. So yummy, it's a good nutrition. So we are preparing, already we prepared onion, garlic, sliced garlic and green chili. It's called pandan leaf rampal, and we put 2 goraka, two pieces of goraka, and we are scraping the coconut scraper. This is the way we scrape and get the coconut. අපිට මතක් වෙන අපේ පොඩි කාලේ අපේ අම්මලා මේ සාමාන්‍ය මේ වගේ අපිට තිබ්බේ නැහැ. අපි සාමාන්‍ය අනිත් විදිහට තමයි අපේ අම්මලා පොල් ගෑවේ. So now new things in our නිසා then new styles, see. මේක තව තියෙන එක දෙංගල මැෂින් එකේ කරන්ට් එකේ දෙම ගමම්ම so අල්ලන්නේ දැන් දානවා මේක කියන්න බදින්න දානවා තුන් පහ දලා ගන්නවා පොඩි කියලා හරියට අපි දානවා cumin. So these are the ingredients. Add some cumin. Ting ting ting. Coriander. And little bit coriander. See, these are the fennel seed. Then here we go with the mustard seeds. Add the mustard. To be a yummy ingredients with the traditional, the way the chef Anil is trying to do his maximum. Ting, 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 ting.
So guys, I'm helping him to scrape the coconut. ඉතින් මගේ යාළුවා පොඩක් busy නිසා මම යාළුවට පොඩක් උදව් කරා. coconut එක scrape කරලා දුන්නා. සාමාන්‍යයෙන් ඒ වීඩියෝ එක දැකලා ඉතින් මොන මොන item දාන්න ඕනේ කියලා. So guys, අපි මේ ටික ඔක්කොම pan fry කරන්න ඕනේ. pan එකක් තියලා ඒකට ටිකක් oil ටිකක් දාලා coriander, mustard seed, fennel seed, cumin seed ඊට පස්සේ ඒකට curry leaves, karapincha, ramp මේ ටික දාලා පොඩ්ඩක් lightly ඔයගොල්ලන් pan fried කරගන්න. නිකන් මේ වගේ පොඩ්ඩක් එඳි ගාගෙන ගොඩක් roast වුණා නම් කර වුණා නම් taste එක තිත්ත ගතිය bitter taste will come, so don't fry too much. Just පොඩ්ඩක් ඇඳි ගාගෙන stir fried වගේ පොඩ්ඩක් මේ වගේ පොඩ්ඩක් අර හොඳ smell aroma එන මොහොතේ ඔයගොල්ලෝ නවත්තන්න අවශ්‍යයි. We're gonna add the fresh coconut into the pan, and meanwhile add some cashew nut and stir well and let all get roasted. We are getting a good smell now. So guys, ඒ ingredient එක පොඩක් fry වෙලා එන මොහොතේ පොල් ටිකක් දාලා cashew nut ටිකක් දාලා හොඳට fry කරන්න. He's adding pepper, black pepper. peppercorns into that. Then just keep roasting all the ingredients until it comes into a light brown color. coconut milk I'm preparing now. Then you need to add the chili powder into the consistency. Just low down the fire. Chef, මොනවද මේකට වෙන දාන්න පුළුවන් අපිට ඇඩ් කරන්න පුළුවන් cashew nut වෙන මොනවද? වෙන මොනවද දාන්න පුළුවන් මේක අමතර? So guys, meanwhile I'm preparing the coconut milk. The coconut milk එක ඔයගොල්ලෝ හොඳට මේ මොනවද scrape කරාට පස්සේ වතුර දාලා blender එක හොඳට මේ first එක මිටිකේරි අරගෙන වෙන භාජනයකට තියාගන්න. This most important things, mitikeri is the thick milk is very important. So just put little bit water into the blender and nicely blend it and take the first milk. It's called Sinhala mitikeri. So මිටිකේරි එක අරගෙන වෙනම ඔයගොල්ලන් භාජනයට තියාගෙන ඊට පස්සේ second milk ඒ කොකොනට් එකටම තව වතුර ටිකක් දාලා හොඳට ඔයගොල්ලෝ blend කරලා ඒ second milk එක ආයෙත් ඔයගොල්ලෝ blend කරලා තියාගන්න. So 2 milks. There's one more most important thing is ඔයගොල්ලන් coconut එක choose කරන මොහොතේ හොඳ coconut එකක් choose කර. You have to choose a good coconut, then only you will get a good quality milk. සමහර කට්ටිය ගන්න coconut එක හොඳ නැහැ, ඒකේ ගොඩක් milk එක නැහැ. සාමාන්‍යයෙන් ඒක නික වතුර වගේ ගොඩක් milk එන්නේත් නැහැ. නමුත් ඔබ coconut ගන්න මොහොතේ හොඳට choose කරලා බලලා coconut එක ගන්න. එතකොට මේ coconut එක හොඳට tasty milk එකක් ආවොත් තමයි ඒ පොලොස් curry එක හොඳ රසට අපිට කටට රාට කන්න පුළුවන්. ඒ milk එක හරියට quality එක අවශ්‍ය අපේ. ඒ නිසා හොඳ coconut එකක් choose කරගන්න. Now the second milk is also getting ready. The first thicker one and the second milk should be little like extra with extra water. So both are ready. Once it's ready, just blend it. Grind it. Make it powder. Yeah, now. Chef, සාමාන්‍යයෙන් මේ powder එක දැම්මොත් හොඳයි නැත්නම් කොහමද? නෑ මේක ඇවිල්ලා කවලම් කරලා නෑනේ. කඩේ තියෙන ඔක්කොම එක මේක ප්‍රෙස් එක ඔක්කොම ඔරිජිනල්
ඒව දාලා Ah, okay. Then make a fresh. It's now all natural ingredients, no artificial. This is chef's ingredient. Chef, සාමාන්‍යයෙන් spicy වැඩි කරන්න මොනවද කරන්න ඕනේ? chili extra දාන්න. black pepper and chili powder. Okay. මොකද next step එක? ඕකේ ඊට පස්සේ මේ පොලොස් ටිකට ඒකේ ප්‍රමාණයට අපි ඒක මේ බැදගත්ත තුන් පහ ටික ඇඩ් කරගන්න. කොහොමද දාන්නේ වැඩි වෙන හින්දා. ඕකේ. වැඩියෙන් අපිට උනා වැඩිපුර දාන්න පුළුවන්. එහෙම. So හ්ම්. මොනවද දාන්න ඕනේ next? turmeric. Okay. So add some turmeric again, little bit into that. Salt. And just add the salt according to the tasty. So he's adding more glove into that. මේක දාන්නේ මේක ඇවිල්ලා උලුහල් මේති This is like after this you have to add the fenugreek seeds. Fenugreek seed. Fenugreek. So add some fenugreek. Okay. Hi guys, දැන් අර බොයිල් කරපු පොලොස් ටික අරගෙන භාජනයට දාලා ඊට පස්සේ අපි අර ෆ්‍රයි කරලා කුඩු කරපු අර කොරියන්ඩර්, මස්ටර්ඩ්, ෆෙනල් සීඩ්, කියුමින් සීඩ් ඒ ටිකත් පොලොස් එකට දාලා ඊට පස්සේ කාටි චුට්ටක් දාලා ඊට පස්සේ අර ෆෙනුග්‍රික් ටිකක් දාන්න චුට්ටක් දාන ගොඩක් දෙම්ම නම් තිත්ත ගතියක් ඒ නිසා ටිකක් දාලා ඊට පස්සේ සෙකන්ඩ් මිල්ක් එක ෆස්ට් මිල්ක් එක නෙමෙයි මිටි කිරි නෙමෙයි සෙකන්ඩ් මිල්ක් එකත් ඒ පොලොස් ටිකට දාලා දැන් අපි පොලොස් කරි එක අදන්නයි යන්නේ බලාගෙන ඉන්න Heat the pan, and now let's see what chef is going to do. Let's ask from him one by one. Add the oil. okay. So first you have to add the oil according to the tasty. These are the things he's gonna mix into that, and he's gonna fry. See, the milk is ready, and wow, it's looking yummy. And this is the second milk. guys දැන් කපාගත්තු අර කරපිංචා green chili garlic onion ඒ ටික ඔක්කොම ටික දැන් මොනවද අපි pan එකක් තියලා oil චුට්ටක් දාලා ඒ ටික පොඩ්ඩක් fry කරගන්න මේ වගේ අර අපේ මගේ යාළුවා කරන විදිහට oil දාලා පොඩ්ඩක් pan fry කරගෙන පොඩ්ඩක් අර golden slightly brown වෙනකම් පොඩ්ඩක් මම එඳි ගන්න ගොඩක් මේ fry කරන්න යන්න එපා සාමාන්‍යයෙන් So now, chef, what's the next step? You have fried. බරකට ටිකක් දාන්න. So he's showing his talent. He's using different things. He has fried the all the ingredients and Maldives fish. He has added a little bit of Maldives fish. That gives you extra tasty
little crushed chili. Then add little crushed chili into that. That it gives you more tasty according to the spicy. දැන් පැක් කරන්න. To add the polos into that mixture, stirring well. මේක තියෙන මේ කිරි වැඩිද? ඒක විදා. ටිකක් දෙන්න. So guys දැන් පොලොස් එක චුට්ටක් තෙම්බීගෙන එනවා. සෙකන්ඩ් මිල්ක් එක දාලා තමයි අපි දැන් කුක් කරේ මේ පොලොස් ටික. ෆස්ට් මිල්ක් එක දාන්න එපා. ඒකේම තියෙන ඒක මේ ලිපින් බාන මිනිත්තු විනාඩි 5කට ඉස්සර තමයි මිටි කිරි ටිකක් දාලා ගන්න අවශ්‍යයි. දෙම මිටි කිරි දාන්න එපා. සෙකන්ඩ් මිල්ක් එකම ඔයගොල්ලන් මේව දාලා කුක් කරගන්න. So then at last we have to add some coconut milk, the thick coconut milk. First screen. Now it's done. Let's stir it well. Gently stir, not like a fast. So slowly you have to mix it well. Low flame. Off it Low flame. in low flame. 10 to 15 minutes. So 10 to 15 minutes, yeah, we have to cook in low flame, guys. This is chef's good ingredient. It's yummy. So you close it, the lid. So guys, after 10-15 minutes and I will show you how's the texture and how's the taste, and I'll show you everything, guys. Okay, take care, stay tuned with us. So now getting cook. Let me see. Banana depan. How's the taste? Good. Yeah. මේකත් එක්ක මොනවද මික්ස් කරගන්න රොටි කරන්න පුළුවන්ද අපිට? බත් කන්න පුළුවන්, රොටි කන්න පුළුවන්, මොනවද කන්න පුළුවන්. Rice, roti, pan. I think pan not good. No, roast pan will be very nice. මේ පොලස් කරීත් එක ඔබට කන්න පුළුවන් පාන්ත් එක්ක, රයිස් එක්ක, රෙඩ් රයිස් එක්ක. අයියෝ මාව කපන්න දෙයක් ගන්න. So guys, තැම්බීගෙන එන මොහොතේ මේ කපාගත්තු උළුවල් කොළ, green chili and කරපිංච මේ තුනම අපි දැන් කුක් වෙලා වෙන මොහොතේ අන්තිම මොහොතේ අපි ඒක මේ උඩින් දාලා තව විනාඩි 5ක් කුක් කරලා අපි ගන්න තියෙන ඉච්චර. තව මේ කිරි චුට්ටක් ගන්න. Okay, so we need more kiri. අපි කිරි ටිකක් දානවා. ඔක්කොම දාලා හින්දුවනම් හරිනේ. කමක් දාලා ඉන්න. So we need more gravy. So in සබ්දේ ගොඩක් අර gravy ඕන නිසා අපි තව කිරි ටිකක් අපි add කරා එකට. So ඔයගලන්ට ඕනේ නම් එච්චර gravy ඕනේ නැත්නම් add කරන්න එපා. dry එක ඕන නම් ඔයාලට dry විදිහට කන්නත් පුළුවන්. So we like to eat more gravy, so that's why we add more milk.
කොකනට් මිල්ක්. මේක තව හින්දන්න ඕන එච්චර. පොඩක් මේක තැම්බීගෙන එන මොතේ විනාඩි 5කට පස්සේ මම කියපු මේ ඉන්ග්‍රීඩියන්ට් තුනම අපි එකට දාලා ඊට පස්සේ තව විනාඩි 5ක් කුක් කරලා ගත්තා. එච්චරයි. දැන් අපි අර උඩට අර ඇඩ් කරනවා අර මේති කොළ කරපිංචා ග්‍රීන් චිලි. කරපිංචා ග්‍රීන් චිලි. දාලා පොඩ්ඩක් just cover it. වාල ටිකක් විනාඩි 5ක් තියලා ගත්ත එච්චරයිනේ. So guys, පොලොස් කරේක ලිපෙන් ගත්තට පස්සේ උඩින් lemon juice චුට්ටක් දාන ගොඩක් දාන්න එපා. චුට්ටක් දාලා ගන්න taste is different taste you will get guys, really tasty. So guys, අපි දැන් කන්න හදන්නේ මේ පොලොස් කරේක really taste ඔයගලන් අදලා බලන්න ගෙදර මේක හොඳ රෙසිපි එකක්. මම ගොඩක් පොලොස් කරේ කාලා තියෙනවා. නමුත් I didn't get this type of පොලොස් curry is really taste. මේක සාමාන්‍ය chicken curry එකක් වගේ. සාමාන්‍යයෙන් ඔයගලන් white rice එක ගන්න පුළුවන්, රොටිත් එක්ක, රෝස් පාන්ත් එක්ක ගන්න පුළුවන්. වෙන dish එකක් අවශ්‍ය නැහැ. ඔබත් try කරලා බලලා comments එක දාන්න. Take care. Bye bye.